Hello, good morning country. දැන් අද තමයි ට්‍රිප් එකේ day 3 එක. අපි දැන් 3:45 වගේ වෙලාව. අපි විනාඩි 15කට ඉස්සර කලින් තමයි අන්නාතුරට කට්ටි වෙන්නේ දෙකමාරි කියලා හැරලා. නෑ පොඩ්ඩක් නෑ පොඩ්ඩක්. ඉදා ගන්නවා. මගේ හැට් එක. මේ වෙලාවට තමයි අපි ඉදාගන්නේ. යාළුවනේ අපි චූ දාන්න නැතුව ගන්න ඇවිල්ලා ඉන්නේ. පේන්නේ බං. ඉන්නේ ඔක්කොම ලයිට් එක දිලිසෙන. ඔව්. එම්මෝටම චූ දාන්න එක කලාවක් නම් හිටි කාසොත් දෙකේ. මේ අයියේ කඩේට වාලා ඉන්නේ. ඔය නිකන් දුන්නේ. නේස් කැපේ. වාගිය දුන්නේ. ඔයාලට තව කැප් එකක් නැද්ද? නෑ. වෙහිකල් එක ලොක් කරන්න. තාත්ති කැප් එක ගත්තද? පිටවනවා. ඒක ගනියමු. මොකක්ද නෑ. ලයිට් හවුස් පොයින්ට් පෙඩ්‍රෝ කියලා කිලෝමීටර් 4යි ගානක් කරගත්තා ඉතින්. අයින දිගේ යන්නේ. හරි. ඒක තමයි අර නවත්ත පෙළ මොනවාරි ගන්න එපා. ඔයද නැත්තේ? අයියා මොකක්ද නෙස් කැෆේ view එක? ආදයක් ගත්ත නේද? මේක මෙන්න මේකද? නෑව පහුණා. මේ මෙතන මේක තමයි ෆොටෝ එක ගන්න තිබ්බේ. උතුරු කෙලවර පේදුරු තුඩු මේ තියෙන එකක් තියෙනවා. අරක ස්කෑම් ස්කෑම් දෙකක්. ඒත් අපි කලින් ගිය එක තමයි හරිම තැන නේ. මේක හරියද නෑනේ මැප් එක අරන් බලහමඩ ඔය දෙන්නේ. නෑ බං අරක හරියකනේ. අරක තමයි හරිය. දෙකම වැරදි පොයින්ට් ඉද. පොයින්ට් වැරදි. යන්න පාරක් මේ සාමාන්‍ය ඔය හදා මාතල තියෙනවා. अभी सैंड कासल लगता උඩට යන්න බෑ කිව්වා.
මෙස්ස නගින්න දුන්නා. ඕ නෑ මේ දැන් ආවේ ප්‍රතිපා ඔය ගන්න. නා. නගින්න දැන් දෙන්නේ නැහැ මේක මඩවල ගන්න. මා නගින්න නැසකට දෙන්නේ නැහැ කියලා නගින්න. ඉන්න දෙන්නේ නෑ. මෙතන උඩ බෝඩ් එකක් ගහලා තියෙනවා මේ ඉන්න. හරි හරි අවදානය නේ අවදානම්. නැවතේ. ඒක විස්තර තමයි ඒක එක්ස්පීරියන්ස් එක. උඹ එහෙම කිව්වට කියන්න බෑ ඒක. ආයි නෑ උඹ ආසුනා මේ ආපු ලයින් එක ඇත්තට වතුරට ඇවිත් තියෙන ලයින්. කො හරියෙන් ගා අම්මෝ පොඩි දැල්ලක් කොට උඹට දාන ගොඩක් උස ඕනේ. මම වගේ දෙක. කොටාගේ දෙක අපේ අතරක් දෙක තුනයි භාගය ඉවයි බයි ස්ටාර්ට් කර මම මාර්ගයේ ඩිරෙක්ෂන් බලන්න ආ නෑ බා මේ කොට බලන්න එක පාර එක පාර අපේ උදාරෝ Turn right onto Jack Point Pedro Road. right අපි ආය ඇවිල්ලා මෙහාට යන්න. Then your destination will be on the right. ආවේ බේරයි උඹ මේ අප්පටි ඔය ඔය නරකසර කියන්නේ තව කොහෙද යන්නේ මේ කියන ඩෙස්ටිනේෂන් on the right කියලා අප්පනේ අඩෝ Directions on the right. මොගලේ ප්‍රශ්න තියෙනවා මමනේ අරගල අප්පටි ආප්ප ගෑවා. නෑ නෑ ඊටම කාරේ නාත්තලා ආප හරිම රසයි අප්ප අඩේ නම දන්නවද? තාත්තලා හොටල් එකලා දාපන් දැන්. අප්පටි තාත්ති ආපකට මිසින්. තාත්ති ආප්ප ගෑවා. ගෝලක් අප්ප කෑව කියපන් ආයි කියපන් තාත්ති ආප්ප මරු කියන්නේ. ආයි කියපන් ඊට වඩා ක්‍රීල් කාරය තනවත්තම කියව උඹ දන්නවද ඔය උත් අප්ප උඹ දන්න දේවල් නැහැ මොකද කියන්න එපා. ඕ දෙපලින් කියන්න ඕන අපි කොහොමද මේක අරගවසන නෑ මේක දන්නේ මේක දන්නේ ආපන් ඔතන ෂටර කරලා බෙලමන්. යකෝ මට ආන හරි මේකපන් කෑ ගහපන් අන්න ඕඩර් කර ආප කඩන් ගරක. ඈ ඕඩර් කර අපන් කඩ. ඔව්. කැරි ඕකේ. ඔව්. අපේ ට්‍රාන්ස්ලේටර්. අප කඩන්ගේ අරක. හරි 10ක් කියලා මොකද්ද සීන් එක? තියනවානේ. ඕකේ කිලෝමීටර් 10ක් විතර යන්න ගියව එතන ආබර් එක යන ආබර් ළඟ අප කඩේ තියෙනවා. කිලෝමීටර් 10ට උඩිය ප්‍රභාකරන්නත් වගේ ඒක මාට ගියාම මල්ලි දන්නේ කිලෝමීටර් 10ක් එහෙනම් තව 10ක් යන අප. ඒ තව කිලෝමීටර් 10ක් යන්න ඕනේ එපා නේද එක්ක වෙනදකට 20 minutes later. අයියෝ හරි අයි බෙලන් අනලා අපිට මොනවා? ඕකේ. ඕකේ thanks thank you wait මේ වතුර පාරක්ද මේ? පාර ওই මේ වලක්ද දන්නේ එරෙයිරෝ අපිට ගේවල් දෙනවා. අඩෝ ආපෙනම් මෙච්චර දැන් මේ වටින්නේ ආප කඩේ නෙමෙයිද? ආප මෙච්චර වටින්නේ ඒකට එන දොරක් කියන්න ඕන ආ ඒකනේ නෑ මර. ගැඹුරු නෑ. අර වෑන් එකකින් නෑ. චනු බයනා වරු ඩිරෙක්ෂන් දාලා අප්පන් කියනවා ටීවී කාරය කන්ෆියුස් කරලා මාව අයියෝ 1 hour later. මගේ කුමාරී අන්නේ ප්‍රෝණ අපිට උසේට කන එක අතහැරලා තියෙනවා. උදේට කෑම නැහැ. කෑමක් නැහැ කන්න. බෙලමන් නාප ගැව්වනේ පරිප්පු යාප. විල්සන් තොසින්තෝ විල්සන් අපි කන්න යනවා ඉතින් ගොඩක් දරුත් වෙනවා යාළුවනේ
තියෙන ප්‍රශ්න ටික ඔක්කොම විසඳගෙන ආයා ඉඳිමත කට්ටිය කොහොම ඇදින් ඉන්නගෙන ඕම් කියන එක තියෙනවා. මේක නැච්චෝ ගන්නවා අපේ අනිත් කට්ටිය මිනි උන් එනකන් උඹ ඉස්සරහට යකෝ ඉතින් Jump. Oh, මේක වෙන්නේ නේද? ඒක තමයි. This the bottom. And I can clearly see the bottom. He can't see a bottom. මේක ඇතුලේ bottom එක පේන්නේ නැතුව මේක දැම්ම ජරා වෙලා Yeah. මේක බ්ලූෂ් කරලා Maintain ගන්න ඕනේ. ඕම Out in description. ගිලාවරි වෙල් කරක් යන්නේ අපි Clean කරලා නැහැ කාලේ ගවර්න්මන්ට් එකේ. මේකේ තියෙන මේ වෙල් එක 52.5 meters අර ඒගොල්ලෝ කරපු මේකේ ශ්‍රී ලංකා නේවි රොබෝට් කෙනෙක් මැනේජ් කරලා 52.5 meters. wow. මේක බොටම්ලස් එක ඒක හරිනම නිලවරේ ඉන්නේ. ඔව්. නිලවර ලලලලා. ඕකේ. ඒකනේ පට රෙප්පයක් තියෙනවා. අපරාධ ඒවා ක්ලීන් කරලා දෙන්නවා. නෑ මේ වැස්සත් එක්ක වෙන්නේ. ඔව් එන්නේ. අපේ ගේට් එකේ. මොකද මේ next stop එක? next stop එක බලමු. මම මතකයි. අපි දැන් මෙතන ඉන්නේ කීරිමලයි නගුලේශ්වරම් කෝවිලේ. කීරිමල නගුලේශ්වරම් කෝවිල කියලා කියන්නේ ඉතාමත්ම ප්‍රසිද්ධ හින්දු කෝවිලක් ලංකාවේ. ලංකාවේ පංච ඊශ්වරම් කියලා කියන්නේ ඒ කියන්නේ ලෝඩ් ශිවාගේ ශිවා දේවියගේ මේ ඊශ්වරම් කියලා කියන කෝවිල් පහක් තියෙනවා. ඒකෙන් එකක් තමයි මේ නගුලේශ්වරම් කියලා කෝවිල කියලා කියන්නේ. මේක ඉතාමත්ම වැදගත් කෝවිලක් හින්දු ඩිවෝටිස්ලට. මේක තියෙන ලංකාවේ යාපනයේ උත්තර පළාතේ යාපනයේ කාංකේසන්තුරේ ප්‍රදේශ තමයි මේක තියෙන්නේ. අපි දැන් hot springs වලදී මොකක්ද මොකක්ද ස්ප්‍රින්ග් එක තමයි දැන් මේ වගේ hot spring එකකින් තමයි නගුලේශ්වරම් කෝවිලේ තීර්ථම් කියන්නේ. තීර්ථම් කියන්නේ හැම කෝවිලේකම ආයත වෙන වතුරු පැවක් වගේ පොඩි කන්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා. එතන තමයි ෆෙස්ටිවල් දවස්වල මෙයා අපේ දෙවියන් නාවන්නේ එතන. එතන මෙතන ඒ තීර්ථම තමයි hot spring. සිරප් පාරම්නේ යන්නේ fresh නිල් පාට තියෙනවා. පොඩ්ඩක් අතේ අවුල් පාටක් නෑ. ඔයි නාවල බෑල. මිනිහා කා පුච්චි ගාන එක නේ කියන්නේ. ගාන එක වත්තාන් සිග්නල් තිබ්බේ බාවද?
එයා දබගොල පට්ට. තරු වෙනවා වෙන ගැම්පට් දාන. ප්ලස් තමයි ඉතින් අර ඔය ඇක්සල් ටික යනවා. යාව දඹකොළ පට්ට. මන්දන්නේ උඹ දැන් මට කියන්නේ. මේ මගේ අලුත් දෙයක් කරා දඹකොළ පටුන යනුවෙන් ඇසෙද්දීම අපට පළමුවෙන්ම මතකයට නැගෙන්නේ සංඝමිත්තා තෙරණියගේ පැමිණීම. දේවානම්පියතිස්ස රජු විසින් බෝවංකුරේ වැඩමවීම සිහිවීම පිණිස ජම්බුකෝල විහාරය ඉදි කරන ලදී. අවාසනාවට වර්තමානයේ විහාරස්ථානයේ පෞරාණික බවක් පෙන්වන කිසිවක් නොමැත. කෙසේ වෙතත් 1926 දී රාසනායකයන් විසින් වාර්තා කරන ලද පරිදි මෙම විහාරයේ ස්තූපය හා නටබුන් දර්ශනය විය. අපි බෙලි මල් බොමු. අර බයිට් එකක් ගමු. කුළු තියෙනවා. අපේ day 4 එකට ආවා. යමනිලනි weather forecast එක හරියද? තමයි. අපි දැන් නාගදීපයට යන්නේ. පාරවල් කියපන්. නාගදීපයට යන්න හදන ගම බොට්ටුව සර්ච් කරන ගම අද ටිකට් එක ගන්න ඕන මම. ආනේ টয়ලට් එකේ ලයින් එක සෝරි. අද ටිකට් ලයින් එක කිය. පාස ටර්මිනල්. ඒකනේ බණ්ඩි පාස එක. මේ රයිවල් එක. රයිවල් එක ගිහලා මේ ඉන්දියාවට දන්නේ මොකක්ද කියන්නේ මොකක්ද කියන්නේ පයල පොනාක සුරන්ද අපදයක කියපන් ඉම්පෝර්ටන්ට් එකක් දන්නේ කියන්නේ පොඩි ළමයි පොනාක ඒලාක මට ආන් වික්කන වරලා ඒකත් කියන්නේ මිස්තරට දෙන්න බලන්න යාළුවනේ නගින්න යන්නේ නගලා වාංග
උස වැඩි වම් බලන්න. අඩ අපිට මෙතන යන්න පුළුවන් ඉතින් අපිට. කේම ආනද බුඩ. සෝරි දැනුණ. කොහොමද? පියාව නාගදීශ්වර මහා විහාරය. නාගදීව පුරාණ රජ මහා විහාරය. මෙතෙන්ට ඇවිල්ලා බලපන් කියන යාළුවනේ. මොකද අර කෝවිල නම්? නෝ බලන්න. වලිපුරා රම්මනාලය. අන්න ඒක. කවුද අපෝ මේ සෙරප්පු ගාගෙන ඉවරන්නේ? මම නම් නෙමෙයි හොඳේ. යන්න උඹනේ පිටිපස්සේ. අනිත් ඒක ආපු අර බන්න හො කොහොඩ කැස් බෑග් මොකුද වන්නේ? ඒ ඇත්ත කැස් බෑග් එකක් මේ පොකිරිස්තුද? එනම් බොබයි දරුණ හේ ලොකුයි. නරුමාසලේ අඩෝ මොනවද බොන්න ඕන අඩෝ? ඕල් මොනවද ලොකෝ කාගම් බිලිය. දැන් දල්ලා කොට කලබන් පුරු කාල බලන්න තු. ආයෙ දුන්නම ගත්තේ නෑ මම. සෝරි. පැකට් එක කීයද? 200 පැකට් එක. ආ ඒක අපි මාත් නෑ මේවා දෙන්නේ. මේ දෙන කල්මස්කට් දෙනවා බලන්න.
තල් කිරි රටෙන් ගියාලා දැන්නේ. කල්ල කල්ල. කල්ල කල්ල. තල් මස් නේද? මේකේ දිගට. ලා ගයිකෝ. ලා මස් කරේ ලගා. අවනේ එච්චරනේ කවුරින් නෙල්ලි කෝඩිය කොක් ගත්තා කොක් කාකෝල ගත්තා මේ දෙකෙන් මොකක්ද ආන්ටි අපිත් දන්නේ නැහැ ආන්ටි මොනවද මේ කරති නාටකයකද මේ තව එකක් තියෙනවා ටිකක් තලලා හදන එක කියලා. ඕනේ අපි දැන් ගොතෝ කෝටික ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නේ. මුන්ගේ අම්මා මොකද්ද තල් මොකද්ද ගේන්නේ කියලා. මූ දන්නෙත් නැහැ මොකද්ද කියලා. අම්මා දන්නෙත් නැහැ මොකද්ද කියලා. කඩේ අයියා දන්නෙත් නැහැ මොකද්ද කියලා. අපි නිකන් ටිකක් තියෙනවා. ලී නැත්තම් තලපේ ලී වගේ. හරි හරි. හින්දි වගේ. හරි වැඩේ හරි. දැන් හරි අපි ප්‍රශ්න දෙන්න ආගත්තා. දැන් හොයාගත්තා වැඩේ. මම දැන් ප්‍රශ්න අසෙන් ඉගෙන ගන්න. ආපෝට්නේ අර පිටිපස්සෙන් ලී ටික ගන්නවා යන්න. නෑ නෑ එහෙම නම් වෙන්නේ නැහැ මේ අපි කෝවිලට ආවා. සෙරිප්පු අපි දැන් නාගදීපේ ඔක්කොම බැලුවා. කෝවිල් එකට ගියා, ටෙම්පල් එකටත් ගියා. දැන් අපි එතන ඉඳන් බූත් එකේ ඉන්න නාගදීපේ ඉඳන් චෙෆ් එක පැත්තට යන්න. අපි ගියාට පස්සේ කතා කරමු. දෝසෙ කන්නාව යාළුවනේ. ගෙදර දැන් වැඩි අන්න ඒක තමයි තාත්තා දැන් මට කිව්ව එකයි මේ ගෙවල් තියනවා කිව්වා. හැබැයි ඔව් ඒ දැන් කන්න ඕනේ කියලා කිව්වනම් මට ඉස්සර කියන්නේ මම වෙන එක්කෙනෙක්ගේ අවුලන්නේ. යාළුවනේ අපි ආවා රියෝ එකට.
ජැෆ්නාව රියෝ යන්නම කියනවා මේ එක. ඉතින් අපි ආවා. ඊට කලින් අපි පොඩි ස්ටෝල් එකකින් පනිපූරි කන්න හදනවා. අපි ඉතින් කන්න යනවා. ෆ්‍රී දෙන්නේ. නෑ ෆ්‍රී නම් දෙන්නේ නෑ. ඒ කඩේ වාලේ. එන අපි ගියා. ස්පයිසි චොකලේට් ඇන්ඩ් ස්ට්‍රෝබෙරි. ස්පයිසි හයිද? ස්වීට් පානිපුරි. මොනවා චොක්ලට් ගම්. චොක්ලට් ගම්. මම චොකලේට්. ඔන්නවල අර. ඔබලා කනවා? අවනිස් කනවා? කීයද? චොකලේට් එනාල් ගන්න. හා. නෑ චොක්ලට් නවා කාලා ගන්න කොහොම කටේද? It's good. හරි. අවල් right උඹලා ස්පයිසි එක හරි. දැන් වෙන්න හරි ඈ එන චොකලේට් එක ස්පයිසි දෙකේ ලොකුවටත් නෑ ස්පයිසි දාගන්න මූ කාලා අපිට කියනවා අංකල් කටේ දාගනින් ඔක්කොම. දැන් ඔක ස්පයිසිද? නෑ ඔක චොකලේට්. කොම් වීඩියෝ එක. අර ස්පයිසි නේද දාන්නේ? ඒ ස්පයිසි එක නේ? Cheers. ඒ කොහොමද? Good. සරයි. සරයි. රසම් නෑ යකෝ. chili gravy එකක් දානවා. රබ්බු මොන? Yeah, that's just good though. දුන්නද කෑෂ්? කොහොමද? දුන්නද? මෙයාලා වොලට් එක චානු කරා. මන් දෙන්නම්. අසරන් දිවා. ඒක 400 නේ. දැන් අපි යන් රියෝ එකට මේ. Come ice cream. ස්පයිසි කොහොමද? මම මේක ගත්තේ. ඒක තවල නැහැ. යා රියෝ. ස්පයිසි එක මාරු. ස්පයිසි ෂුවර් කියලා. ගෙවන්න ආර පේ කරා. Many Avengers ලා වෙන්නේ ගහන්න පොලිමෙන්. උඹලට කැපිලා ඉන්න බෑ. පොලිමෙන් නැවෙන්ජර්ස් හිටද? ඉස්සරයි. ඌ අපි රජේ ඉබ්බෝ. වෙනම යුනිවර්ස් එකක් බා. DC. ඌ ඒකද වෙනම කැපිලා ඉන්නේ. දෙන්න බලන්න. මම කොහෙන්ද නෑ. ඉකේට හිටන් ගන්න. චොක්ලට් තමයි දිනුනේ. චොක්ලට් සන්ඩේ නට්ස්. චොක්ලට් නට්ස් සයිස්. මේ දිනේ චොක්ලේට් සන්ඩේ නට්ස් කියලා. මේ ඔක්කොම එකයි තියෙන්නේ. මේ සිංගල් එක. අනේ කනේ ඔය අයියට කියන්නේ මං කියනවා. ඔය සන්ඩේ சாப்பிடுவாங்க சண்டே හරි මම චොක්ලට් සන්ඩේ එක ගන්නවා. චොක්ලේට් සන්ඩේ. චොක්ලට් සන්ඩේ නට්ස් වල කනවා. චොක්ලේට් සන්ඩේ. නට්ස් එක. මට චොක්ලට් නට්ස්. චොක්ලට් සන්ඩේ නට්ස් එක. சேம் ஒன் ඒක තමයි.
chocolate sundae නැත්නම් chocolate sundae. අනිත් තියෙනවා. ඔව්. මේක හොඳ සිස්ටිං එකේ තියෙනවා. ගොඩක් තියෙනවා. මේක අර මේ අපිට කන්න chocolate sundae nuts නැතුව. කන්න පුළුවන් වගේ තමයි. ඔව් හරි. සන්ඩේ ස්පෙෂල්. ඉන්නෝ සන්ඩේ ස්පෙෂල්. ආනේ මු කිව්වා මේකද මේ chocolate sundae එක අයින් කරලා වෙන්න එකද එහෙනම් මාත් මේක ගන්න නම්බර් අනිත් කියපන් chocolate sundae නම් තුනයි. මට වෙන්න sundae ඉතින් යාළුවනේ අපි අයිස්ක්‍රීම් කනවා. අයියෝ ඉතින් මූත් කනවා. අපිත් කනවා මූ කන්නේ උඩ පොඩි ප්‍රශ්නයක් මූ කනවා. ඌ කොහොමද කනවනේ? කොහොමද කනවා ගහන දෙයක් නෑ අරුත් කනවා. අපි හැමෝම කනවා ඉතින් අපි day 5 එකේ ඉන්නේ. දැන් අපි trip එක ඉවරයි. ඊයේ පොඩි ජොලියක් ගත්තා. so අද අනුරාධපුරින් මාළුටලා ගෙදර එකත් එක්කම අපි දැන් එහෙම කොළඹ අදින්න යන්නේ. අපි ඉතින් ඊළඟට යන trip එක හම්බෙමු.